යාළුවනේ අයිබෝන් කියලා පිළිගන්න මගේ YouTube නාලිකාවට. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්ක පරිදි ඔයාලා හැමෝම දැන් මේ වීඩියෝ එක බලලා වාහනයක් ගන්න කොහොමද කියලානේ. වාහනයක් ගන්න ඩවුන් පේමන්ට් එක හදාගන්න කොහොමද කියලා තමයි ඔයාලා දැන් කල්පනා කරලා. ඉතින් අපේ තරුණ පරම්පරාවට තියෙන ලොකුම ආසාවක් තමයි දැන් ඉන්නේ රෝද දෙකේ රෝද හතරකට එහෙම නැත්නම් රෝද තුනේ රෝද හතරකට යන්නේ කොහොමද කියන එක. ඉතින් මේකට යන්න තියෙන ලොකුම බාධාව තමයි අපිට වාහනයකට දාන්න ඩවුන් පේමන්ට් එක. ඉතින් ඩවුන් පේමන්ට් එක ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහක් තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් ඔයාලට ඉතින් මේක මේ මොකක් හරි වංචා සාගත මොකක් හරි ක්‍රමයක් කියලා. එහෙම නැහැ. සම්පූර්ණ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද මම මේ කරන්න යන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින්. ඉතින් වාහනයක් ගන්නදී ගොඩක් අය කරන වැරද්දක් තමයි ඩවුන් පේමන්ට් එක ඉතාම සුළු මුදලක්. ඒ කියන්නේ ලක්ෂ 6ක් වගේ දාලා ඉවර වෙලා ලක්ෂ 30ක් 35ක් විතර ලීස් කරනවා ගෙවාගෙන යන්න. ඉතින් මේකෙන් තමයි ගොඩක් අය අමාරුවේ වැටෙන්නේ. ඉතින් මේකට විසඳුමක් තමයි මම අද කියලා දෙන්න යන්නේ. මේකෙදි අපි කරන්න යන්නේ ඩවුන් පේමන්ට් එක සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් විතර හදාගෙන ඉවර වෙලා එක සැරේ වාහනයකට දාලා ඉතිරි මුදල ලීස් එකක් විතර ගෙවන්න ගන්න එක. නිකන් හිතන්නකෝ 2015 ඇල්ටෝ එකකට ලක්ෂ 6ක් විතර ඩවුන් පේමන්ට් එක දාලා ඉතිරි ලක්ෂ 25ම ඔයා ලීස් කරොත් ඔයාට වාර්ෂික කීයක් විතර වෙයි කියලා හිතනවද? අනිවාර්යයෙන්ම ලීසින් වාර්ෂිකය 65000න් විතර උඩට වාර්ෂිකයක් තමයි එන්නේ. ඉතින් මෙන්න මේක ලොකු රිස්ක් එකක්. මොකද අපිට මේ ලීසින් වාර්ෂිකය ගෙවා ගන්න බැරි වුණොත් ඒකටත් පොලී වටිනවා. ඊට අමතරව මේ වාර්ෂික දෙක තුනක් ඇරියස් වුණොත් වාහනේත් නැති වෙනවා. අන්තිමට ගෙවපු මුදලත් නැහැ, වාහනේත් නැහැ. ඉතින් මෙන්න මේක මග අරින්නේ කොහොමද? ඩවුන් පේමන්ට් එක වැඩි මුදලක් දාලා ලීස් එක අඩුවෙන් දාගන්නේ කොහොමද? මෙන්න මේක තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. ඉතින් ඊළඟ ස්ලයිඩ් එකෙන් මම කියන්නම් මොකක්ද අපේ ප්ලෑන් එක කියලා. ඔයාට ඉතින් මේ ෆොටෝ එක දැක්ක ගමන් තේරෙන්න ඕන මම කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා. ඉතින් අපේ ප්ලෑන් එක තමයි රත්තරන්. රත්තරන් වලින් තමයි මේ ගේම් එක ගහන්න යන්නේ. ඉතින් ඊට කලින් මම කියන්නම් රත්තරන් ගැන කොහොමද රත්තරන් වල මිල සහ හැසිරීම කියලා. මොකද සමහර අය රත්තරන් ගැන වැඩි උනන්දුවකුත් නැහැනේ. ඉතින් මම මේ දාලා තියෙන්නේ 2025 4/11 දිනට අදාළව රන් පවුමක. ඒ කියන්නේ ග්‍රෑම් 8ක මිල. කැරට් 24 රත්තරන් පවුමක් 2,56,000ක් වෙනවා. ඒ වගේම කැරට් 22 රත්තරන් පවුම 2,35,500ක් වෙනවා. හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ 2025 4/11 දිනට අදාළ මිල ගණන්. ඉතින් අද වෙන විට රත්තරන් තමයි ලෝකේ තියෙන හොඳම ආරක්ෂිතම ආයෝජන මාර්ගය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ට්‍රම්ප් ගහපු බදුත් එක්ක චීනය සහ ඇමරිකාව අතර තියෙන වෙළඳ යුද්ධයත් එක්ක වෙළඳ කොටස් වෙළඳපොළ ඇත්තටම අස්ථාවර බවට පත් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් ලෝකේ ඉන්න ආයෝජකයෝ රත්තරන් වල ආයෝජනය කරන්න පෙළඹිලා මේ හේතුව හින්දා රත්තරන් මිල දිනෙන් දින ඉහළ යනවා. ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වෙච්ච වැඩිම රත්තරන් මිල මේ වෙන විට වාර්තා වෙලා තියෙනවා. ඉතින් හැමෝම දැන් මේකට යොමු වෙලා තියෙන්නේ. ඉතින් මං කියවනේ රත්තරන් තමයි දැනට තියෙන හොඳම ආයෝජන මාර්ග වලින් එකක් කියලා. ඉතින් මේ තියෙන්නේ ඒකට සාක්ෂි. මම මෙතන දාලා තියෙන්නේ 2025 4 පළවෙනිදා ඉඳන් 2025 4 14 වෙනිදා වෙනකම් රත්තරන් වල මිලේ වෙනස් වීම කොහොමද කියලා. මෙතන එක පැත්තකින් මම සඳහන් කරලා තියෙන්නේ රත්තරන් ග්‍රෑම් අවුන්සයක මිල. ඊළඟට සඳහන් කරලා තියෙන්නේ රත්තරන් ග්‍රෑම් වල එකක මිල. හොඳට මේ ග්‍රාෆ් එක දිහා බැලුවොත් තේරෙන්න ඕන රත්තරන් ග්‍රෑම් මේක මිල දවස් 14ක් ඇතුළත රුපියල් 1200කින් විතර වැඩි වෙලා කියලා. ඒ කියන්නේ රත්තරන් ග්‍රෑම් 8ක්. ඒ කියන්නේ රන් පවුමක් තියෙන කෙනෙක්ගේ අතේ මුදල් රුපියල් 10000කින් විතර වැඩි වෙලා තියෙනවා. ඔයාලා බලන්න ඇති ඩවුන් පේමන්ට් එකක් ගැන කියන්න අපු වෙන ඇයි දැන් මේ රත්තරන් මිලක් ගැන කතා කරන්නේ කියලා. මම මේ කරන්නේ අවශ්‍ය පරිසරය හදාගන්න එක. ඉතින් අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් කතා කරමු කොහොමද මේ අපේ රත්තරන් මිලෙහි අඩු වැඩි වීම වෙන එක කොහොමද අපේ වාසියට හදාගෙන කොහොමද ඩවුන් පේමන්ට් එක හදාගන්නේ කියලා. ඉතින් මම කලින් ස්ලයිඩ් වලදී සඳහන් කරා රත්තරන් වල මිල ගණන් කොහොමද සහ රත්තරන් තියාගත්තෙන් පස්සේ කොහොමද මිල වැඩි වෙන්නේ කියලා. ඔයාලට තේරෙන්න ඕන ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මා කියලා දැන් මේ මුදලම රුපියල් ලක්ෂයක් ෆික්ස් ඩිපොසිට් දැම්මා කියලා ඔයාලට දවස් 14ක් 15ක් ඇතුළතදී රුපියල් 10000කින් විතර ඒකට පොලියක්වත් ඒ මුදලේ වැඩිවීමක්වත් වෙන්නේ නැහැ. ඉතින් රත්තරන් තමයි දැනට තියෙන හොඳම ආයෝජන ක්‍රමය අපේ මුදල් වලට දෙන්න පුළුවන් වටිනාකම වැඩි කරගන්න. දැන් මම කතා කරන්නේ කොහොමද මේ රත්තරන් වල මිල වැඩිවීම අපිට ප්‍රයෝජනෙට අරගෙන අපේ ඩවුන් පේමන්ට් එක හදාගන්න කියලා. ඉතින් හිතන්න මං ගාව අතේ තියෙන 1,50,000ක් වගේ මුදලක් කියලා. ඉතින් මට කරන්න පුළුවන් දෙයක් තමයි පවුම් භාගයක විතර මාලයක්. එහෙම නැත්නම් පවුම් භාගයක විතර
මුද්දක් හදාගන්න එක. ඔයාගේ අතේ 1,50,000ක් නැති වෙන්න පුළුවන්. සමහර අය කෙනෙක්ගේ අතේ ඊට වඩා තියෙන්න පුළුවන්. ඉතින් ඊට වඩා තියෙනවා නම් එයාට පුළුවන් පවුමක විතර මාලයක් හදාගන්න. එහෙම කෙනෙක් නැත්තම් එයාට පුළුවන් රත්තරන් බඩු සාප්පුවත් එක්ක කතා කරලා තමන්ගේ අතේ තියෙන මුදලට හරියන විදියට රන් භාණ්ඩයක් හදාගන්න. සාමාන්‍යයෙන් පවුම් කාලක වගේ එකක් ඉඳන් ඔයාලට පටන් ගන්න පුළුවන්. ඉතින් ඒකටත් එහෙමත් ගෙවන්න මුදල් නැත්තම් රත්තරන් බඩු සාප්පුවේ එයාලගේ තියෙනවා වෙනම ඔප්ෂන්ස්. ඒ කියන්නේ එයාලා සමහර වෙලාවට දෙනවා ගෙවීමේ ක්‍රමයට. අඩුම 90%ක්වත් දීපුවෙන් පස්සේ එයාලා භාණ්ඩය හදලා තියලා ඉතිරි මුදල භාණ්ඩය අපි මිලට ගන්න යන අවස්ථාවේදී ගෙවන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. අපේ අතේ සල්ලි නැහැ කියලා වැඩේ අතහැරලා දාන්න කලින් මුලින්ම ගිහිල්ලා රත්තරන් බඩු සාප්පුවත් එක්ක කතා කරලා අවශ්‍ය මුදල් එහෙම හදාගන්න. සාමාන්‍යයෙන් රුපියල් 60,000ක් වගේ තියෙනවා නම් වැඩේ පටන් ගන්න පුළුවන් හොඳටම. ඉතින් අපි ඊළඟට බලමු මොකද්ද කරන්න කියලා. ඔන්න මගේ අතේ 1,50,000ක් තියෙනවා කියලා හිතන්න. ඉතින් මම මේකෙන් රත්තරන් බාඩුවක් හදාගන්න යනවා. මට තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි රන් පවුමක් හදන්න බැරි හින්දා පවුම් භාගයක මුද්දක් හදාගන්න යනවා කියලා හිතන්න. ඉතින් මේ පවුම් භාගයක මිල වෙන්නේ හොඳට මතක තියාගන්න මේක පවුම් භාගයක මිල 1,18,000ක් විතර අද මිල මේ බැලුවොත්. ඉතින් මේකේ රත්තරන් ආභරණයේ මුළු වටිනාකම 1.30ක් විතරනේ. ඒ කියන්නේ අපි මේ රන් පවුමකට අමතරව ඒ රත්තරන් බඩුව හදනවට හැදුම් කුලිය ගෙවන්න ඕනනේ. ඒ මුදලත් එක්ක බැලුවොත් රන් ආභරණයේ මුළු වටිනාකම 1,30,000ක් වෙනවා. ඉතින් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතන අපි මොකටද මේ හැදුම් කුලිත් ගෙවන්නේ මෙතන මේක පාඩු වෙන්නේ කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. මොකද රත්තරන් වල මිල එන්න වැඩි වෙනවා. මම කලිනුත් කිව්වනේ දවස් 14ක් වගේ වෙනකොට රුපියල් 10,000 විතර මිල වැඩි වුණා. ඉතින් ඒ හැදුම් කුලිය ඔයාට දවස් 14ක් 15ක් එහෙම නැත්නම් මාසයක් වගේ යනකොට සම්පූර්ණ හැදුම් කුලිය කවර් කරගන්න පුළුවන් නිකන් ඉඳලා. ඉතින් ඒක ගැන worry වෙන්න එපා. ඊළඟට දැන් ඔයා මේ රන් ආභරණේ හැදුව කියනකොට ඒකේ වටිනාකම 1,30,000යි මුළු වටිනාකම. දැන් අපි මේකට කරන්න යන්නේ මොකද්ද? මම දැන් මේ හදාගත්ත පවුම් භාගේ මුද්ද මම ආපහු බැංකුවට උගස් තියන්න තමයි යන්නේ. ඒ කියන්නේ මම මේ දැන් හදාගත්ත මුද්ද ආපහු බැංකුවේ තියලා ඒක ආයෙ සල්ලි කරන්න තමයි යන්නේ. ඉතින් ඊට කලින් දැනගන්න ඕන කොහොමද බැංකුව ආපහු ගෙවන්නේ කියලා අපිට. බැංකුවෙන් අපිට ආපහු ලබා දෙන්නේ රත්තරන් වල වටිනාකමෙන් 80%ක වගේ මුදලක්. මම මේ කතා කරන්නේ රජයේ බැංකුව ගැන. සමහර පෞද්ගලික ආයතන තියෙනවා ඊට වඩා වැඩි වටිනාකමක් දෙන. මම කතා කරන්නේ මේ රජයේ බැංකුව. ඉතින් ඒ වගේ දෙන්නේ හිතන්නකෝ දැන් රත්තරන් ආභරණ වටිනාකම මුළු වටිනාකම 1,30,000ක් වුණාට එයාලා 80% කැල් කරන්නේ රත්තරන් වල තියෙන වටිනාකම. ඒ කියන්නේ 1,18,000න් 80%ක් තමයි එයාලා දෙන්නේ. ඒ කියන්නේ මට ආපහු ගන්න පුළුවන් වටිනාකම වෙන්නේ 95,000යි. එහෙම නැතුව 1,30,000ටම නෙමෙයි එයාලා 80% බලන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මොකද එයාලා හැමතිස්සෙම බලන්නේ රත්තරන් වල වටිනාකම. මෙතන 1,30,000 කියන්නේ හැදුම් කුලිත් එක්කනේ. ඒක එයාලට වැඩක් නැහැනේ. ඉතින් එහෙම බැලුවම රන් පවුම් භාගයක් 1,18,000කින් මට ආපහු ඒක බැංකුවට තියලා 95,000ක් ගන්න පුළුවන්. විකුණනවා නෙමෙයි උගස් කරන එක කරන්නේ මම. ඉතින් මෙන්න මේ 95,000ට රජයේ බැංකුවල රන් අය පොලි අනුපාතිකය තියෙන සාමාන්‍යයෙන් 1.25ක් මාසික පොලි අනුපාතිකය. හොඳට මතක තියාගන්න මේක මාසික පොලි අනුපාතිකයක්. 1.25ක් කියන්නේ. ඒ කියන්නේ මම දැන් මෙතන මට 95,000ක් හම්බුණානේ. ඒ 95,000ට මම මාසෙකට ගෙවන්න ඕන පොලි මුදල 1,190යි. හොඳට මතක තියාගන්න පොලි මුදල. එහෙම නැතුව වාරික මුදල නෙමෙයි. ඉතින් මේකේ වාරිකයක් එහෙම මුකුත් නැහැ. මම දැන් මේ රන් භාණ්ඩ දීලා තියෙන අවුරුද්දකට නම් මට කැමති විදිහකට ගෙවන්න පුළුවන්. නැත්තම් පොලිය දාලා පොලි මුදල අලුත් කර කර යන්නත් පුළුවන්. එහෙම වුණා කියලා ඔයාට මොකුත් සීන් වෙන්නේ නැහැ. මොකද පොලිය ඔයා ගෙවනවනේ. ඉතින් බලන්න ලක්ෂයකටම ගෙවන්න තියෙන්නේ 1,190යි. ඉතින් ඔයා වෙන විදියකින් මේක ගන්න ගියා නම් කොච්චර මුදලක් ඔයාට ගෙවන්න වෙනවද? දැන් තේරෙනවද ඔයාට මේකේ තියෙන වාසි මොනවද කියලා? ඒ වගේම ඔයා තව වැදගත් දෙයක් මතක තියාගන්න මේ පොලි ගෙවනට අමතරව ඔයා මේ රත්තරන් ආභරණයට තව වාරිකයේ වශයෙන් සුළු මුදලක් හරි දාන්න මතක තියාගන්න. ඒ වාරිකය සැලකිය යුතු මුදලක් දාන්න. මොකද තව මාස කිහිපයක් යනකොට ඔයාට එතකොට ඒක පහසුවක් වෙයි. නැත්තම් අන්තිම වෙනකොට ගොඩ ගැහුනොතින් ඔයාට රන් භාණ්ඩයේ මේ
මුදල් පොලී ගෙවනවට අමතරව වාරිකය විදිහට ගෙවන්න වෙන ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි මේකේ තියෙන එක වාසියක් තමයි වාරිකය නිශ්චිත අගයක් නැහැ. Tamanට කැමති පාසු වගයක් ගෙවන්න පුළුවන්. ඉතින් දැන් මං රුපියල් 95,000ක් ගත්තනේ. මගේ මුද්දව ආපහු බැංකුවට උගස් කරලා. දැන් මේ 95,000න් මොකද කරන්නේ? ආයෙ දැන් මේ 95,000න් කරන්න තියෙන්නේ මේ 95,000ට තව යම්කිසි සැලකිය මුදලක් දාලා තව රන් පවුම් භාගයක් වගේ මොකක් හරි ආභරණයක් හදාගන්න තියෙන්නේ. පවුම් භාගයක්ම බැරි වෙන්න පුළුවන්. ඉතින් ඊට අඩුවෙන් හරි කමක් නැහැ. අපිට කියලා අපිට අවශ්‍ය ග්‍රෑම් ප්‍රමාණය අපිට දෙන්න පුළුවන් මුදල් ප්‍රමාණයට සරිලන විදිහට හදාගන්න පුළුවන්නේ. ඒ විදිහට හදාගන්න තියෙන්නේ. හිතන්නකො අපි කොහොම හරි දඟලලා පවුම් භාගයක්ම හදාගත්තා කියලා. ඉතින් මේ වැඩේ ආපහු කරන්න තියෙන්නේ. ඔයා ටාගට් එකක් තියාගන්න මාසෙකට කොහොම හරි පවුම් භාගයක මොකක් හරි ආභරණයක් හදාගන්නවා කියලා. ඉතින් මේක මාස 12ක් එක දිගට කරන් ගියොතින් ඔයාට පවුම් 6ක් ඔයාගේ අතේ ඉතිරි වෙන එකතු වෙනවා අවුරුද්ද අවසානයේ වෙද්දී. ඉතින් මේක හොඳට මතක තියාගන්න ඔයාට අර වාරිකයක් ගෙවන්න තියෙනවා කියලා ඒක ඔයාට අවශ්‍ය පරිදි හදාගන්න පුළුවන් ඔයාට ෆ්ලෙක්සිබල් වෙන විදියට. මොකද සමහර මාසවල ඔයාට වියදම් අඩු වෙන්න පුළුවන්. සමහර මාසවල ඔයාගේ වියදම් වැඩි. ඉතින් ඒක අනුව ඔයා හදාගන්න. ඒ වගේම තමයි රත්තරන් බඩු ආපහු ගනිද්දි. ඒ කියන්නේ හදන්න දෙද්දි ඔයාට ඒකට ට්‍රික්ස් වගේක් තියෙනවා. මම කියන්නම් ඒකත්. උදාහරණයක් විදිහට ගත්තොතින් අප්‍රේල් මාසේ, මැයි මාසේ, දෙසැම්බර්, ජනවාරි කියන්නේ රත්තරන් වල මිල ටිකක් අඩු වෙන මාසයක්. මිල අඩු වෙනකොටත් වඩා වෙන්නේ ඇත්තටම රත්තරන් බඩු සාප්පු වලින් ඩිස්කවුන්ට් දෙනවා. දැන් මේ දවස්වල 160ක ඩිස්කවුන්ට් යනවා. ඔයාලට හේකොතින් බලා ගන්න පුළුවන් ප්‍රසිද්ධ රත්තරන් බඩු සාප්පුවකින් 160ක ඩිස්කවුන්ට් දෙනවා. ඒ නුගේගොඩ ඉන්න කෙනෙක් කට්ටිය දන්නවා ඇති. මට නම් කියන්න යන්න බෑ. අප්‍රේල් දෙසැම්බර් කියන්නේ අනික බෝනස් හම්බෙන මාස දෙකක්. ඉතින් මේ මාසවල කොහොම හරි මෙහෙම රත්තරන් මිල අඩු වුණ ගමන් රත්තරන් වලට ගෙවන්න තියෙන වටිනා ප්‍රමාණය අඩු වුණ ගමන් ඔයාලට තියෙන්නේ රන් පවුමක් වගේ හදව ගන්න කොහොම හරි දඟලලා. එහෙම වුණොත් ඒ වාසිය හම්බෙන්නේ ඔයාලටමයි. ඉතින් මේ ක්‍රමේ මාස 12ක් කරලා බලන්න ඔයාලට මොකද වෙන්නේ කියලා. ඔයාලගේ මාස 12 අන්තිමට ඔයාලගේ අතේ රන් පවුම් 6ක් අතේ ඉතිරි වෙනවා. රුපියල් 1,30,000කින් වැඩේට බැහැපු මම ඉතින් මාස 12ක් ගත වෙන විට පවුම් 6ක වත්යමක් හිමි පුජ්‍යලෙක් වෙලා ඉවරයි. ඉතින් බලන්න මේ පවුම් 6 වටිනාකම තව මාස 12කින් පස්සේ කොච්චර වගේ වෙයිද කියලා. අපි දැන් තියෙන මිලට කැල්කියුලේට් කරත් කැරට් 22 රන් පවුමක මිල 2,35,000 කියලා ගමු. ඒ ගත්තත් 14,000ට වැඩි. ඉතින් හිතන්නකෝ දැන් මම ඔප්පු කරලාම පෙන්නුවා අත්තරන් වල මිල දිනෙන් දින වැඩි වෙනවා කියලා. ඉතින් තව මාස 12කින් රන් පවුමක මිල සාමාන්‍යයෙන් 2,50,000කට වඩා වැඩි වෙයි කැරට් 22 රන් පවුම. අනිවාර්යයෙන්ම 2,55,000ක් 2,60,000ක් විතර වෙයි මේ යන වැඩිවීමේ වැඩි වුණොත්. එහෙම වුණොත් ඔයාගේ අතේ ඉතිරි වෙන මුදල ඒ කියන්නේ ඔයාගේ අතේ තියෙන මුළු වත්කම් ප්‍රමාණය 16,000කට විතර කිට්ටු වෙනවා. තව අවුරුද්දක් ඇතුළත. ඉතින් මේ වගේ වැඩිවීමක් ඔයාලට ෆික්ස් ඩිපොසිට් එකක් දාලා ගන්න බැහැනේ. ඉතින් හොඳම දේ තමයි රත්තරන් වල ආයෝජනය කරන එක. ඉතින් මේ ආයෝජනය කොහොමද ඔයා දැන් ඔයාගේ ඩවුන් පේමන්ට් එක හදාගන්නේ? මම කලින් කිව්වා වගේම රත්තරන් වල තියෙන අනිත් වාසිය තමයි රත්තරන් අපිට පුළුවන් ඉක්මනටම මුදල් බවට පත් කරන්න. ඒ කියන්නේ ද්‍රවශීලීතාවයේ වැඩිම ආයෝජන මාර්ගයක් තමයි රත්තරන් කියන්නේ. නිකන් හිතන්නකෝ ඔයාට රත්තරන් නැතුව නිකන් ලෝන් එකක් දාලා 15,000ක් ගන්න වුණොත් ඔයාට කොච්චර දඟලන්න ඕනද? අපකාරයෝ හොයන්න ඕන කොච්චර කරදරද? හැබැයි ඉතින් රන් පවුම් 6ක් ඔයා ගතේ තියෙනවා කියන්නේ ඔයාට ඒ වෙලාවෙම ඒක සල්ලි බවට පත් කරන්න පුළුවන් කෙලින්ම 15,000ක් විතර ඔයාගේ අතට හදාගන්න පුළුවන්. ඉතින් හැබැයි හොඳින්ම ඔයා මතක තියාගන්න ඕන මේ මුදල ඔයාට ගන්න පුළුවන් ඉන්නේ ඔයා වාරික විදියට හරි සුළු මුදලක් හරි ඔයා දාන්න ඕන ඔයාගේ රත්තරන් බඩු වලට ඔයා බැංකුවට දීලා ආපහු උගස් කරලා ගත්තයින් පස්සේ. එහෙම නැතුව ඔයාට රත්තරන් බඩු බැංකුවෙන් නිදහස් කරගන්න බැරි වෙනවනේ. ඉතින් මාස 12ක් මේ විදියට ඔයා එක දිගට කරන් ගියොත් ඔයාගේ අතේ රන් පවුම් 6ක් ඔයාටම අයිතිව තියෙනවා. ඒ වගේම තමයි මේ මුදල ඔයාට ඕන හැටියේ සල්ලි කරගන්න පුළුවන්. 15,000ක් 16ක් අතර මුදලක් කිලින්ම ඔයාට බැංකුවට තියලා රත්තරන් බඩු බැංකුවට තියලා ගන්න පුළුවන්. සමහර විට ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන් ඒ කාලේ වෙනකොට. ඉතින් මේ මුදල ඔයාට කෙලින්ම ඩවුන් පේමන්ට් එක විදිහට ඔයාගේ වාහනයේ සීනයට ලැබා කරගන්න භාවිතා කරන්න පුළුවන්. ඉතින් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක අර ඔටෝ ඩ්‍රාෆ්ට් එකක් වගේමනේ නැත්තම් ඔය ලීසින් ගත්තත් මේ වගේමනේ කියලා. අපි බලමු මේකේ වාසි අවාසි මොනවද කියලා.
මම කිව්වනේ මේ ක්‍රමේ වාසි අවාසි තියෙනවා කියලා. ඉතින් මේකේ වැඩිපුරම තියෙන්නේ වාසි තමයි. බලමු අපි මේක ඔටෝ ඩ්‍රාෆ්ට් එකත් එක්ක කම්පෙයාර් කරලා. ඔටෝ ඩ්‍රාෆ්ට් එකේදී අපි යම්කිසි මුදලක් ගෙවන්න යනවා. ඒ කියන්නේ අපි ගන්න ණය මුදලට පොඩි මුදලක් ගෙවන්න යනවා. සාමාන්‍යයෙන් 1250ක් 1300ක් වගේ ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. හැබැයි ඒකෙදි අපි දන්නවා අවසානයේදී බල්ක් පේමන්ට් එකක් තියෙනවා කියලා. හැබැයි මේ ක්‍රමේදී අපි පොලි මුදලක් ගෙවුවත් අපි ඒ පොලි මුදල ගෙවන්නේ අපේම වත්කමකට. ඒ කියන්නේ රත්තරන් වලට හදන හින්දා තමයි ඒකට අපි පොලි මුදලක් ගෙවන්නේ. අපි දන්නවා අවසානයේ අපිට වත්කමක් හම්බ වෙනවා කියලා. හැබැයි ඩ්‍රාෆ්ට් එකේදී අපිට එහෙම නෑනේ. අපි නිකන් පොලි මුදලක් ගෙවනවා විතරයි. අපේ වත්කමක් හැදෙන්නේවත් මුකුත් වෙන්නේ නැහැ. ඉතින් මේක ඒ අතින් බැලුවත් අපිට මේ රත්තරන් බඩු හදලා මේ යන විදියට යන එක තමයි වාසියම. අනික තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ෆික්ස් ඩිපොසිට් එකක් දාලා කරනවා කියලා. මේ දවස්වල කරනවා නම් කරන්න පුළුවන් ලොකුම ගොන් වැඩේ තමයි ඒක. මොකද ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත් විත් හෝල්ඩින් ටැක්ස් එකටත් අහු වෙලා එතන අපිට හම්බ වෙන මුදලත් යම් ප්‍රමාණයක් අඩු වෙනවා. ඉතින් ෆික්ස් ඩිපොසිට් දානවා නම් ඒක කරන්න මෙපා. ඒක තමයි කරන්න පුළුවන් ලොකුම මෝඩ වැඩේ. මේකේ තියෙන අනිත් වාසිය තමයි වාරිකයක් නැතිකම. ඒ කියන්නේ අපිට කැමති පරිදි අපේ වාරිකයක් හදාගන්න පුළුවන්. නිශ්චිත වාරිකයක් නැහැ. ඒක තමයි මේකේ තියෙන ඇත්තටම ලොකුම වාසිය. අපිට රත්තරන් බඩු අපේ කැමති විදිහට ගෙවාගෙන ඒ කියන්නේ අපි දාන මුදල අපිට කැමති පරිදි වෙනස් කරගන්න පුළුවන්. හිතන්නකෝ ලීසින් හරි ඩ්‍රාෆ්ට් හරි එහෙම බෑනේ. එතකොට ඒකෙදි ගෙවන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඒක ගෙවන්න බැරි වුණොත් ඒකට පොලිත් වදිනවා. මේක එහෙම පොලිත් නැහැ. මේකේ තියෙන්නේ අර ඒ ගණිත මුදලට අදාළ නිශ්චිත පොලියක් විතරයි. එහෙම නැතුව වැල් පොලි හැදි යන්නේ නැහැ. ඉතින් ඒකත් එක වාසියක්. ඊළඟ එක තමයි ඔයා දාන මුදලට වටිනාකමක් හම්බෙන එක. ඒ කියන්නේ ඔයා දාන මුදල තව අවුරුද්දක් වෙනකොට ඒකට ලක්ෂයක පමණ වැලියු ඇඩ් එකක් වෙලා තියෙනවා. මේක කවදාවත් ෆික්ස් ඩිපොසිට් එකකින්වත් වෙන ක්‍රමයකින්වත් වෙන්නේ නැහැ. ඉතින් මේක ඒ අතින් බැලුවත් හොඳ ආයෝජන ක්‍රමයක්. මම මේකේ දකින එකම අවාසිය තමයි අර මාස 12 බලාගෙන ඉන්න වෙන එක. ඒ කියන්නේ මූල්‍ය විනයක් මූල්‍ය සංයමයක් තියෙන්න ඕන කියන එක. ඉතින් ඒක නැතුව කොහොමත් අපිට අපේ ටාගට් කවර් කරන්න බැහැනේ. ඉතින් ඒක විතරයි මම මේකේ දකින්නේ අවාසිය. ඉතින් ලක්ෂ 16ක් කොහොම හරි මෙන්න මේ කියන විදිහට හදාගත්තොත් ඉතිරි මුදල ලීස් එකක් දාලා සාමාන්‍යයෙන් පොඩි මුදලක් ලීස් එකක් දාගත්තොත් 2010 2011 ඇල්ටෝ එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඊට වඩා මුදල ලක්ෂ 10ක් 15ක් පමණ ලීස් එකක් දාගත්තොත් 2014 2015 වගේ වාහනයකට යන්න පුළුවන්. ඉතින් මේ මං කිව්වේ සාමාන්‍යයෙන් පවුම් භාගයක් වගේ හදලා ගාන ගේමක් ගැන. ඊට වඩා පුළුවන් නම් ඇත්තටම වැඩිය හොඳයි. මේ ක්‍රමේදී ඩවුන් පේමන්ට් එක වැඩිපුර දාන හින්දා ඔයාට ලීස් කරන්න තියෙන මුදල අඩුයි. ඒ වගේම ඔයාට ගෙවන්න තියෙන වාරිකය අඩුයි. ඒක හින්දා ඔයාට ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක වැඩි. ඒ කියන්නේ ඔයාට මානසික නිදහසින් ඔයා ගණිත වැඩත් කරන ගමන් ඔයාගේ වාහනයටත් ගෙවාගෙන යන්න පුළුවන්. ඉතින් මේක මම හිතනවා හොඳ ක්‍රමයක් වෙයි කියලා. ඔයාලට තරුණ කොල්ලෝ කෙල්ලන්ට පොඩිම ලෙවල් එකේ ඉන්න කොල්ලෝ කෙල්ලන්ට මේක කරන්න පුළුවන්. ඔයාලගේ වාහන සීනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම ගිහින් ඉන්න ඔබට සුබ දවසක්. ජය වේවා.